පුංචි ඉස්සෙක් ඇලර්ජික් වෙලා වුණොත් ජීවිතයක් නැති වෙන්න පුළුවන් කියලා ඔයා දන්නවද? සාදයකට ගිය අවුරුදු 18ක ඉරේෂා Tamanට ඉස්සන් ඇලර්ජි බව කියන ලැජ්ජා වුණා. කවුරුත් හිතපු නැති විදිහට විනාඩි 5ක් කියන්නත් කලින් එයාගේ හුස්ම හිර වෙලා එතනම ජීවිතේ නැති වුණා. මේකට කියන්නේ ඇනෆිලැක්සිස් කියලා. මේක සාමාන්‍ය කසන පළුදාන ඇලර්ජික් එකක් නෙවෙයි. මේකෙදි උගුර ඉදිමිලා හුස්ම ගන්න නාලය වැහෙනවා. ඇඟේ රුධිර පීඩන එකපාරටම බහිනවා. මම මේ කියන දේ හොඳට මතක තියාගන්න. ඔයාටත් කෑමක් හෝ බෙහෙතක් ඇලර්ජික් නම් කවදාවත් ඒක හංගන්න එපා. මට මේක කන්න බෑ මම මැරෙයි කියලා කට ඇරලා කියන්න. හුස්ම හිර වෙනවා වගේ නම්, පපුවෙන් විසිල් සද්දයක් එනවනම් තප්පරයක්වත් ඉන්න එපා. කෙලින්ම හොස්පිටල් එකට යන්න. ඒ වෙලාවට ජීවිතේ බේරගන්න තියෙන එකම විසඳුම ඇඩ්‍රිනලින් විතරයි. ලැජ්ජාව පැත්තකින් තියන්න. ඔයාගේ ජීවිතේ ඊට වඩා වටිනවා. Tamanට ඇලර්ජි තියෙන යාළුවෙක් දැනුවත් කරන්න මේ වීඩියෝ එක දැන්ම ෂෙයා කරන්න.